Medicine for Life YouTube නාලිකාවට අදත් ඔයාලව බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද සූදානම් වෙන්නේ අද කාලේ අද සමාජයේ ගොඩක් බොහොම බහුලව දකින්න ලැබෙන ગેස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය ගැන ඔයාලට තියෙන ගැටලුකාරී තැන් කිහිපයක් පිළිබඳව ඕගොල්ලෝ දැනුවත් කරන්න. ඉතින් කොහොමද මේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වය ඇති වෙන්නේ? ඒ වගේම මේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වය වගේම රෝග ලක්ෂණ තියෙන සමහර වෙනත් රෝග තත්ත්වයන් තියෙනවා. ඒවා කොහොමද අඳුනගන්නේ? මේක ગેස්ට්‍රයිටිස් තත්ත්වයක්ද නැත්නම් වෙනත් රෝගයක්ද කියන එක. ඒ වගේම මේ ગેස්ට්‍රයිටිස් හැදෙන වැරදි ආහාර පුරුදු මොනවද? සමහර ලාවට හොඳින් ප්‍රමාණවත් තරම් ආහාර ගන්න කෙනෙක් වුණත් මේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වය තියෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? ඒ වගේම මොනවද මේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වෙට තියෙන ඖෂධ? ඒ වගේ මේ ඖෂධ පාවිච්චි කරන්න ඕනේ මොන ආකාරයෙන්ද? අන්න ඒ වගේ ඔයාලට වැදගත් වෙන ඒ වගේම ඔයාලට ඇතිවෙන ගැටලු බොහොමයක් ගැන මම මේ වීඩියෝව තුලින් අද ඔයාලට පැහැදිලි කරනවා. ඔව් ඉතින් මේ ગેස්ට්‍රයිටිස් කොච්චර සුලභද කියනවා නම් අද සමාජයේ දරුවන්ට පවා කුඩා දරුවන්ට පවා මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා වයස් ભેදයක් නැතුව හැමෝටම මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වයේදී ඇතිවන ආහාර අරුචය, ඒ වගේම ඔක්කාරය, වමනය, ඒ වගේම බඩේ දැවිල්ල, පපුව දැවිල්ල මේ වගේ රෝග ලක්ෂණ මේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වයට විතරක්ම ඇතිවන රෝග ලක්ෂණ නොවේ. ඒ නිසා ඕගොල්ලෝ මතක තියාගන්න ඕන වැදගත් කාරණයක් තමයි මේ ગેස්ට්‍රයිටිස් රෝගයේදී ඇතිවන ඇතැම් රෝග ලක්ෂණ සමහර අවස්ථාවල හෘදයාබාධයකදී, හදවත් රෝගයකදී ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට මේ විදියට පපුව දැවිල්ලක් එහෙම නැත්නම් ඔක්කාරය, වමනය, ඒ තත්ත්වයන් එක්ක බඩ පපුව දැවිල්ලක් ඇති වෙනවා නම් ඒක ગેස්ට්‍රයිටිස් නොවන වෙනත් රෝග තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා හැම විටම මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඔබ ඒ සඳහා යම් ඖෂධයක් ප්‍රතිකාරයක් කරන්න කලින් වෛද්‍යවරයෙක්ට පෙන්වලා ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. දිනපතාම ප්‍රමාණවත් තරම් ආහාර ගන්න කෙනෙක්ට උනත් මේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි ඔහු ගන්න ආහාරවල සංයුතිය. ඒ කියන්නේ ඔහු හැමදාම ප්‍රමාණවත් තරම් ආහාර වේලක් નિયમિત වේලාවට ගත්තත් ඔහු ගන්න ආහාරවල තෙල්, මේදය වැඩි නම්, ඒ වගේම ක්ෂණික ආහාර ඔහු ගොඩක් අනුභව කරනවා නම්, ඒ වගේම අපි කියනවා සැර, අච්චාරු වගේ ස්පයිසි ෆුඩ්ස්, මෙන්න මේ වගේ දේවල් ගොඩක්, ඒ කියන්නේ වැඩිපුර මිරිස් යෙදුව ආහාර, ඒ වගේ දේවල් ගොඩක් ඔහු පරිභෝජනය කරනවා නම් අන්න ඒ වගේ අයට මේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වය ඇති වෙන්න වැඩි හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වෙන්නේ ආහාර ගන්න ප්‍රමාණය අඩු වීමෙන් හෝ ආහාර ගැනීම ප්‍රමාද වීමෙන් පමණක්ම නොවේ. ඔබේ ආහාර වේල් දෙකක් අතර පරතරය අනවශ්‍ය පරිදි වැඩි වුණොත්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔබ රාත්‍රී ආහාරය ගැනීමෙන් පස්සේ ඔබ උදෑසන ආහාරය ගන්න දිගු වේලාවක් ගත වෙනවා නම්, පැය 12කටත් වඩා අධික කාලයක් ගත වෙනවා කියලා හිතමු. අන්න ඒ වගේ අවස්ථාවකදී ඔබගේ ආමාශයේ ඇතුළත බිත්තිය මේ ආමාශය ඇතුලේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට වැඩිපුර වේලාවක්, වැඩි කාලයක් නිරාවරණය වීම සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක ආමාශය ඇතුළත බිත්තියට ඇතිවන හානිය වැඩි. අන්න ඒ නිසා මේ ආහාර වේල් දෙකක් අතර පරතරය වැඩිවීම මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවීමට හේතුවක් වෙනවා. ඒ නිසා ඔබ ප්‍රමාණවත් තරම් ආහාර ගත්තත් මේ ආහාර වේල් දෙකක් අතර නිසි පරතරයක් තබා ගැනීම වැදගත් කාරණයක්. හිතන්න ඔබ යම්කිසි ආසාදන තත්ත්වයක් නිසා රෝගී වෙලා ඉන්නවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවක එම ආසාදනයත් සමග ඇතිවන ප්‍රදාහය මේ ආමාශයේ ඇතුළත ස්තරෙත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇතිවන తాවකාලික ප්‍රදාහයත් සමග ગેස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇති වෙලා ඒක සුව වෙලා යනවා ඒ ආසාදනයේ අවසානයත් සමග. මීට අමතරව ඔබ රෝගී තත්ත්වයෙන් පසුවන අවස්ථාවක ඔබ ලබා ගන්න ඇතම් ඖෂධ වර්ග නිසා ඔබට తాවකාලිකව ગેස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම වේදනානාශක ඖෂධ, ඒ කියන්නේ NSAID වර්ගයේ ඖෂධ නිසා මේ తాවකාලික ગેස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ස්ටෙරොයිඩ් වර්ගයේ ඖෂධ, ඒ කියන්නේ ප්‍රෙඩ්නිසිලෝන් වගේ ඖෂධ නිසා මේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබ රෝගී වෙලා ඉන්න අවස්ථාවක
ඒ වගේම මොනවා හරි රෝගයකට ඖෂධ ලබා ගන්න අවස්ථාවක નિયમિત පරිදි ආහාර ගැනීම, ඒ වගේම ආහාර වේල අතර નિયમિત පරතරයක් තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ඖෂධ ඔබ ආහාර වලින් පස්සේ ඖෂධ ලබා ගන්නකොට ඒ ඖෂධ ආහාර වේලෙන් අඩුම ගානේ පැය එකමාරක් දෙකක් වගේ කාලයක්වත් ඇතුළත ලබා ගැනීමෙන් මේ ඖෂධ වර්ග නිසා ඇතිවන ગેස්ට්‍රයිටිස් තත්ත්වය මගහරවා ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් අපි සාමාන්‍යයෙන් පොදුවේ මේ ગેස්ට්‍රයිටිස් කියන වචනය පාවිච්චි කළත් තව තත්ත්වයක් තියෙනවා GORD කියලා හඳුන්වන. එහෙම නැත්නම් රිෆ්ලක්ස් ඩිසීස් කියලා. ඒ කියන්නේ මෙතෙන්දි සිද්ධ වෙන්නේ ඇත්තටම රෝග ලක්ෂණ විදියට ඔක්කාරය, ඒ වගේම වමනය, පපුව දැවිල්ල මෙන්න මේ වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඒකට හේතුව මේ ආමාශයේ තියෙන ද්‍රව්‍ය ඒ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක මේ උඩට මේ ගලනාලය ප්‍රදේශයට පැමිණීමක් සිද්ධ වෙනවා. අන්න ඒක තමයි මේ GORD කියලා හඳුන්වන්නේ. නමුත් සාමාන්‍යයෙන් පොදු ව්‍යවහාරයේදී අපි ગેස්ට්‍රයිටිස් කියන වචනය මේ දෙපැත්තටම පාවිච්චි කරනවා. ඉතින් මෙතෙන්දි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ GORD එහෙම නැත්නම් රිෆ්ලක්ස් ඩිසීස් කියන තත්ත්වයේදී ඇතිවන රෝග ලක්ෂණ ගොඩක් වෙලාවට මේ හෘදයාබාධයකදී ඇතිවන රෝග ලක්ෂණ වලට සමාන වෙන්න පුළුවන්. ඒ නිසා හෘදයාබාධයකදී ඇතිවන පපුවේ ඇතිවන අපහසුතාවය එහෙම නැත්නම් වේදනාවට සමාන ආකාරයෙන් මේ රිෆ්ලක්ස් ඩිසීස් එහෙම නැත්නම් ગેස්ට්‍රයිටිස් වල ඇතිවන රෝග ලක්ෂණත් ඒහා සමාන ආකාරයෙන් පපුවේ දැවිල්ලක් එහෙම නැත්නම් අපහසුතාවයක් විදියට ඇති වෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා මේ ગેස්ට්‍රයිටිස් හෝ එහෙම නැත්නම් රිෆ්ලක්ස් ඩිසීස් කියන මේ ඕනෑම අවස්ථාවක ඔබට ඇතිවන රෝග ලක්ෂණයක් වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගෙන ඒ සම්බන්ධව ප්‍රතිකාර වලට යොමු වීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා. ඔව් ඇත්තටම මේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වය ඉතාම සුලභ තත්ත්වයක් නිසා මේකට භාවිතා කරන ඖෂධ සමහර ලාට අවභාවිත කිරීමක් උනත් දකින්න ලැබෙනවා. ඉතින් ගත්තොත් ඇන්ටසිඩ් කියන ඒ කියන්නේ ආමාශයක යුෂය නියුට්‍රලයිස් උදාසීන කරන ඖෂධ මේ සඳහා බහුලව භාවිතා කරනවා. මේකදී ඇත්තටම මේ ඇන්ටසිඩ් කියන දේවල් සිරප් විදියට එහෙම නැත්නම් ටැබ්ලට් විදියටත් භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ ඇන්ටසිඩ් කියන දේ උනත් අපි වැඩිපුර අවභාවිත කළොත් ඒකෙනුත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ ඖෂධ නිසා මේ ඇන්ටසිඩ් නිසා තරම අවභාවිත කළොත් ඇති වෙන්න පුළුවන් බඩ වේලීමේ තත්ත්වයක් එහෙම නැත්නම් බඩ බුරුලට යාමේ තත්ත්වයක් ඇති වෙන්න හැකියාව තියෙනවා ඔබ අවභාවිත කළොත්. ඉතින් මේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වයට පාවිච්චි කරන තවත් ඖෂධ කාණ්ඩයක් තමයි මේ ප්‍රෝටෝන් පම්ප් ඉන්හිබිටර්ස් කියන්නේ. මේ කාණ්ඩයට ඔමෙප්‍රසෝල්, පැන්ට්‍රොපසෝල් මෙන්න මේ වගේ විවිධ නම් වලින් මේ ප්‍රෝටෝන් පම්ප් ඉන්හිබිටර්ස් කියන ඖෂධ දකින්න පුළුවන්. ඉතින් මේ ඖෂධය උනත් අවභාවිත කිරීම, ඒ කියන්නේ වෛද්‍ය උපදෙස් වලින් තොරව නිතර පාවිච්චි කිරීම අහිතකර දෙයක්. ඒකට හේතුව මේ ඖෂධ නිසාත් අතුරු ආබාධ ඇතිවීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදියට මේ පැන්ට්‍රොපසෝල්, ඔමෙප්‍රසෝල් මේ කුලයේ ඖෂධ නිතරම ඔබ වෛද්‍ය උපදේශයකින් තොරව පාවිච්චි කළොත් දිගු කාලීනව පාවිච්චි කිරීම නිසා මේ ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්‍රාවය වීමේ යටපත් වීමක් දකින්න පුළුවන්. ඒ නිසා යම් ආමාශයේ විවිධ රෝගාබාධ තත්ත්වයන්, දිගු කාලීන රෝගාබාධ තත්ත්වයන් ඇතිවීමට එය හේතුවක් වෙනවා. ඊට අමතරව මේ ඔමෙප්‍රසෝල්, පැන්ට්‍රොපසෝල් කුලයේ ඖෂධ ඔබ වෛද්‍ය උපදේශයකින් තොරව පාවිච්චි කළොත් මේ නිසා යම් දරුණු වර්ගයේ රෝගාබාධ හඳුනා ගැනීම ප්‍රමාද වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනත් රෝගයන් ඔබට තියෙද්දී ඔබ මේ දේවල් පාවිච්චි කළොත් යම් රෝග ලක්ෂණ යටපත් වීම తాවකාලිකව සිද්ධ වෙලා ඔබට ඇත්තටම තියෙන රෝගය එය හඳුනා ගැනීම ප්‍රමාද වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ ඖෂධවල වුණත් වෛද්‍ය උපදේශයකින් තොරව පාවිච්චි කළොත් අනිසි බලපෑම් තියෙන බව බොහොම හොඳින් මතක තබා ගැනීම අවශ්‍ය වෙනවා. ඕගොල්ලෝ දැනගන්න ඕනේ තවත් වැදගත් කාරණයක් තමයි මේ ગેස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වයේදී ඕගොල්ලෝ ඒ රෝගයට ඖෂධ ලබා ගන්නවා නම් ඒ ඖෂධ ලබා ගන්න ඕනේ ආහාර වේලට කලින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආහාර වේලට විනාඩි 30ක් විනාඩි 20ක්වත් කලින් තමයි මේ ગેස්ට්‍රයිටිස් රෝගයට ලබා ගන්න ඖෂධ ඔබ අරගන්න ඕන. සාමාන්‍යයෙන් ආහාර වේලෙන් පස්සේ තමයි ඖෂධයක් ගැනීම නියම කරන්නේ. නමුත් මේ ગેස්ට්‍රයිටිස් රෝගයට ලබා ගන්න ඖෂධ
අරගන්න ඕනේ ආහාර වේලට කලින්. අන්න ඒ දේ ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ තුලින් ඕගොල්ලන්ට මේ ગેස්ට්‍රයිටිස් කියන සුලභ රෝග තත්ත්වය ගැන තියෙන යම් ගැටලුකාරී තත්ත්වයන් මගහැරී යන්නේ නැති ඒ පිළිබඳව ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඇති කියලා. ඉතින් තවත් මේ වගේම වීඩියෝවකින් ඔයාලව හමු වෙන තෙක් ඕගොල්ලන්ට මේ වගේම තවත් සෞඛ්‍ය තොරතුරු රැසක් ඕගොල්ලෝ හමුවේ අරගෙන එනකම් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.